Hello Rosamal, welcome back to another vlog. අද vlog එක ටිකක් ස්පෙෂල්. අද තමයි මගේ new semester එකේ first day එක. වැකේෂන් එක ඉවර වෙන එක ගැන නම් තාම රිකවර් වෙලා නැහැ. ඉතින් අද boarding life එකයි university first day එකයි ඔයාලත් එක්ක share කරගන්න ඕනි කියලා හිතුණා. එලාම් එක රින් වෙනවා මම ඔෆ් කරනවා. ඊට පස්සේ මොනවා වුණාද කියලා මතක නැහැ. කොහොම හරි finally bed එකෙන් නැගිට්ටා. අද first day එක නිසා ටිකක් excited feeling එකකුත් තිබ්බා. ගර්ල්ස්ලා රෙඩි වෙනවා කියලා කියන්නේ full decision making process එකක්නේ. finally cute but comfortable outfit එකක් මම තෝරගත්තා. university යනකොට stylish වෙන්නත් ඕනේ. හැබැයි lectures ඉවර වෙද්දි survive වෙන්නත් ඕනේ. වෙනද වගේම මම ගාගන්න ක්‍රීම් ටිකක් ගාගෙන ලෑස්ති වෙන ගමන් තමයි දැන් මම මේ ඉන්නේ. usually මම university යද්දි heavy makeup නම් දාන්නේ නැහැ. ඇත්තටම මට නම් ක්‍රීම් ටිකක් එහෙම දාලා කොලොන් ටිකක් දාලා perfume ටිකක් ස්ප්‍රේ කරගත්තාම fresh feeling එකක් ඇඟට දැනෙනවා. ඉතින් ඊට පස්සේ මිරර් එක ඉස්සරහට ගිහින් චුට්ටක් හැඩවැඩ බලලා මම මේ දැන් හදන්නේ මගේ කොණ්ඩේ පීර ගන්න. ඇත්තටම උදේ නැගිට්ටම කොණ්ඩේ නම් මගේ කන්ට්‍රෝල් එකක් නන් නෙවෙයි. මුලින්ම හොඳට කොණ්ඩේ පීරුවා. හැබැයි ටික වෙලාවකින් ආයෙමත් ඉතින් තිබ්බ විදියම තමයි. ක්ලිප් එකක් දාන්නද පොනිටේල් එකක් දාන්නද කියලා ටික වෙලාවක් කල්පනා කර කර ඉඳලා අන්තිමේටම චූටි hair pieces දෙකක් අරගෙන චූටි ක්ලිප් එකක් අරගෙන දාගත්තා. ඊට පස්සේ ඇත්තටම කොණ්ඩේ හරියට සෙට් වුණාම මාර කොන්ෆිඩන්ට් එකක් තමයි දැනෙන්නේ. කීප පාරක්ම මිරර් එකෙන් බලලා ෆයිනලි hair එකක් දාගෙන මම මේ දැන් හදන්නේ මගේ බෑග් එක පැක් කරගන්න. ඉතින් බෑග් එක පැක් කරනවා කියන්නේත් වෙනම ස්ට්‍රගල් එකක්. අන්තිමට බෑග් එක උස්සද්දි මට හිතෙන දේ තමයි යුනිවර්සිටි යන්න නෙවෙයි මම මේ බෑග් එක පැක් කරලා තියෙන්නේ හයිකින් යන්න තමයි මම මේ බෑග් එක පැක් කරලා තියෙන්නේ කියලා. උදේ පාන්දරම බ්‍රෙක්ෆාස්ට් එක ගන්න නැති නිසා රටේම තියෙන ඕපදූප ටිකත් කියව දැන් මම මේ හදන්නේ මගේ බෙට්ටි එක ගන්න. ඉතින් බිස්කට් එකකුත් කන ගමන් උදේ කිරි එක බොන්න තමයි දැන් මම මේ හදන්නේ. දැන් ඉතින් බලන්න එපා කෝ ටී එක හදනවා පෙන්නුවේ නෑනේ කියලා. මන් නෙවෙයි අද ටී එක හදාගත්තේ. මම ලෑස්ති වෙන්න පරක්කු වෙන හින්දා මටත් එක්ක අද ටී එක හැදුවේ මගේ යාළුවා. ටී එක බොන ගමන් අපි මේ කතා කර කර හිටියේ අපේ වැකේෂන් එක කොයිතරම් ඉක්මනට ඉවරුණාද කියලා. හරියට නිකන් ඊයේ ගෙදර ගිහිල්ලා අද ආවා වගේ. ටී එක බීලා ඉවර වෙලා තමයි ෆයිනලි මම ලිප්ස්ටික් ගාගන්නේ. ඇත්තටම ලිප්ස්ටික් දාපු ගමන් තමයි ලුක් එක කම්ප්ලීට් වෙනවා වගේ මට දැනෙන්නේ. ඉතින් කොහොම හරි මේ විදිහට මම ආසම කලර් එකක් ගාගෙන අන්තිමට දැන් මම මේ හදන්නේ කොලොන් ටිකකුයි පර්ෆියුම් එකකුයි දාගන්න. අද ඉතින් third year එකේ first semester එක තමයි මුල්ම දවස. මම lectures යන. ඉතින් පොඩි confused ගතියකුත් තියෙනවා. මං ඉතින් රටේම නැති දේවල් මගේ යාළුවත් එක්ක කියව තමයි ඉන්නේ අද දවස ගැන. ඉතින් අපි දෙන්න කවදාවත් නැතුව අද පළවෙනි දවසේ lectures යනවා. මොකද අද අපි දෙන්න first time අලුත් department එකකට select වෙලා තියෙනවා. ඉතින් ඒක මොන වගේ වෙයිද කොහොම වෙයිද කියලා තමයි අපි දෙන්නට බලා ගන්න ඕනේ. ඉතින් ඒ එක්සයිට්මන්ට් එකත් එක්ක තමයි අපි දෙන්න දැන් මේ රෙඩි වෙන ගමන් ඉන්නේ. ඉතින් පැය ගාණක් ලෑස්ති වෙලා හෙට මෙහෙට කැරකිලා ඔක්කොම වැටික ඉවර කරලා දැන් මේ මං හදන්නේ එළියට බහින්න කලින් බුදුන් වදින්න. ලොකුවට හිතන්න එපා අපිට ලොකු ඉඩක් නැහැ හැම පහන තියන්න තරම්. ඉතින් අපි පුංචියට හදාගත්ත මේ තැන අපි හැමදාම වගේ හඳුන් කූරක් පත්තු කරලා බුදුන් වැඳලා තමයි ලෙක්චර්ස් යන්නේ. ඉතින් අදත් ෆස්ට් සෙම් එක නිසා ෆස්ට් සෙම් එක කියලා නේ අපි හැමදාම එහෙම තමයි බුදුන් වැඳලා ලෙක්චර්ස් යන්න හදන්නේ. හරි මේ ඉන්නේ ඉතින් මම ඔක්කොමලා ලෑස්තිලා ඉවරයි. දැන් තියන්නේ අපිට ලෙක්චර්ස් යන්න. පහළ තමයි ස්ලිපර්ස් තියෙන්නේ. ඉතින් පහලින් ස්ලිපර්ස් උත් දාගෙන ලොක් එක අරගෙන තමයි යන්න ඕනේ. දැන් මං ගියාට වැඩක් නැහැ. ලොක් එක අරිනකන් දැන් මං බලාගෙන ඉන්න ඕනේ. ඉතින් මේ මගේ යාළුවා ලොක් එක අරිනකන් අපි දැන් චුට්ටක් මෙතනට වෙලා බලාගෙන ඉමු ඉතින්. ඔන්න ඉතින් දෙයනේ කියලා අපි පළවෙනි දවසේ ලෙක්චර්ස් යන්න එළියට බැස්සා. අද නම් ඉතින් මෙච්චර දවසක් වැහැලා හොඳටම පායනවා. ඇත්තටම ඉතින් අපිටම ලෙක්චර්ස් යන්නම කියලා පායලා තියනවද මන්ද කියලා හිතනවා. ඒ තරමට මෙච්චර දවසක් වැහැලා අද හොඳටම පායනවා. පේනවා නේද? මේ හොඳටම පායලා තමයි තියෙන්නේ. කොහොම වුණත් ඉතින් පළවෙනි දවසේ අද පයින් යන්න බෑනේ. ඒ හින්දා අපි තුන්දෙනා හිතුවා පික්නි එක යන්න ඕනේ කියලා. ඉතින් පික්නි එක ගන්න අපි තුන්දෙනා දැන් මේ පයින් යන මේන් රෝඩ් එකට.
කොහොම හරි ඉතින් අපි ඔන්න මේන් රෝඩ් එකට ආවා. ඒ වෙනකොටත් පික්මිය කැවිලා තිබ්බේ නෑ. ඉතින් දැන් මම මේ මගේ යාළුවගෙන් අහන්නේ මේ එයාට මොකද හිතෙන්නේ කියලා. ඉතින් අපි කවදාවත් ඉතින් මෙහෙම පළවෙනි දවසේ ලෙක්චර්ස් යන්නේ නෑ ඇත්තටම. ඉතින් අපි අද මේ කවදාවත් අද ලෙක්චර්ස් යන්නේ අපේ අලුත්ම ඩිපාර්ට්මන්ට් එකේ හින්දා. අපි දෙන්නම මේ සිලෙක්ට් වෙලා තියෙන එකම ඩිපාර්ට්මන්ට් එකකට. අපි දෙන්නම එක්සයිටඩ් මේ අලුත් ඩිපාර්ට්මන්ට් එක කොයි වගේද කියලා බලන්න. ඉතින් දැන් මම මෙයාගෙන් අහන්නේ එයාට මොන වගේද ඒක දැනෙන්නේ කියලා. ඉතින් එයාත් මේ රසය කර කර කියනවා එයාට දැනන දේ. අපේ බෝඩින් එක ඉස්සරහා තියෙන ලොකු කෝවිලක්. ඉතින් හැමදාම වගේ අපි ලෙක්චර්ස් යද්දි මෙතනට ගිහින් වැඳලා තමයි යන්නේ. ඉතින් එදත් අපි එතනට ගිහින් වැඳලා තමයි මේ ලෙක්චර්ස් යන්න ගියේ. ඉතින් මගේ යාළුවා හැමදාම වගේ මේ විදියට මගේ නළලේ ඉතින් මේ තියෙනවා. මගේ යාළුවා ටැමිල් මේ ඉතින් එයා ඉන්න හින්දා මට හොඳයි. මං හරි ආසයි යාගේ කල්චර් එකට. කොහොම හරි වැඳලා ඉවර වෙද්දි පික්මි එකත් ඇවිල්ලා තිබ්බා. ඉතින් ඊට පස්සේ ඉක්මනට දුවලා ගිහින් පික්මි එකටත් නැග්ගා. හරි මේන් ඉතින් අපි තුන්දෙනා විනාඩි 5ක් විතර වගේ තමයි ගියේ. විනාඩි 5කින් විතර අපි ෆැකල්ටි එකට ආවා. මේ තියෙන අපේ ෆැකල්ටි එක. ඊට පස්සේ තමයි ලොකුම මිෂන් එක තියෙන්නේ. පික්මි එකේ ගානටම තමයි ඉතින් සල්ලි දෙන්නේ. නැත්තම් ඉතින් එයා අපට සල්ලි ඉතුරු සල්ලි දෙන්නෙත් නෑ. අන්තිමට මේ අපෙන් තමයි වැඩිපුර ගාණක් යාට යන්නේ. ඉතින් කොච්චර වුණත් අපි කරන්නේ ගානටම සල්ලි ටික හදලා මේ පික්මි එකට දෙන එක. අද උදේ 8ට ලෙක්චර්ස්. විශ්වාස කරන්න ළමයි අපි 6ට නැගිටලා කවදාවත් මෙහෙම ලෙක්චර්ස් එන්නේ නැහැ. අද මේ උදේ 6ට නැගිටලා ලෑස්ති වෙලා ඔක්කොම වැඩි කරගෙන මේ ලෙක්චර්ස් එන්නේ. අපි දෙන්න ආසාවෙම යන්න ඩිපාර්ට්මන්ට් එකේ හින්දා. ඉතින් දැන් ඔයාලා බලනවා ඇති මොකක්ද ඒ ඩිපාර්ට්මන්ට් එක කියලා. මම ඒ ගැන ඔයාලට විස්තර ඉස්සරහට කියන්නම්. ලෙක්චර්ස් තියෙන්නේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ. අපිට සෙකන්ඩ් ෆ්ලෝර් එකට නගින්නත් පුදුම තරම් කම්මැලි. ඉතින් සෙකන්ඩ් ෆ්ලෝර් එකට යන්නෙත් අපි ලිෆ්ට් එකේ. කොහොම හරි ඉතින් ලිෆ්ට් එකෙන් සෙකන්ඩ් ෆ්ලෝර් එකට ගිහිල්ලා අපි දැන් මේ යන්න හදන්නේ ලෙක්චර් හෝල් එකට. අපි ලෙක්චර් හෝල් එකට යනකොටත් ලෙක්චර් හෝල් එකේ මං හිතන්නේ කවුරුත් නැහැ. අපි යනකොටත් මේ කට්ටිය ඇවිල්ලා හිටියේ නැහැ. ඉතින් මේ තියෙන්නේ මේ බැල්කනි view එක. ඇත්තටම බැල්කනි view එක නම් මාර ලස්සනයි උදේට. අපි යනකොට මං කිව්වේ කවුරුත් ඇවිල්ලා හිටියේ නැහැ. පිරිමි ළමයි දෙන්නෙක් විතරයි ඇවිල්ලා හිටියේ. පිරිමි ළමයි දෙන්නයි අපි දෙන්නයි. ඉතින් ඊට පස්සේ මේ ලොකු කයියක් දාගෙන හිටියා. හැබැයි ඊට පස්සේ නම් ටික දෙනෙක් ආවා. අපි දැන් ඉතින් රටේම තියෙන ඕපදූප ටික කියව හිටියා. ඉතින් උදේ පාන්දර ගිහින් කරන්න වැඩකුත් තිබ්බේ නැහැ නේ ඉතින් වෙන. ඉතින් දැන් අපේ ලෙක්චර් එක පටන් අරගෙන තියෙන්නේ. මේක පැයේ ලෙක්චර් එකක්. ඉතින් කොහොම හරි මේ පැයේ ලෙක්චර් එකටත් ඉඳලා අපි දැන් මේ එළියට යන්න තමයි හදන්නේ. එක දිගට පැය දෙකක බ්‍රේක් එකක් තියෙන හින්දා අපි හිතුවා කැන්ටින් එකට ගිහිල්ලා කාලම එනවා කියලා. ඉතින් ලොකු ක්‍රවුඩ් එකක් හිටියේ නැති වුණත් අපිට ටික වෙලාවක් පොලිමේ බලාගෙන ඉන්න වුණා අපේ ඕඩර් එක එනකම්. ඉතින් මේ තියෙන්නේ අපේ කැන්ටින් එක. ඉතින් අපේ ඕඩර් එක එනකම් මායි මගේ යාළුවා චූටි කයියක් දාගෙන තමයි මේ ඉන්නේ. කොහොම හරි ඕඩර් එක ආවට පස්සේ අපි කාලා ආයෙමත් මේ යන්න හදන්නේ ලෙක්චර් හෝල් එකට. ඉතින් ආයෙමත් අපිට පැය 3ක ලෙක්චර් එකක් තියෙනවා එක දිගටම. ඒ කියන්නේ පැය ලෙක්චර්ස් 3ක් අපිට එක දිගටම තියෙනවා. ඉතින් දැන් ආයෙත් තියෙන්නේ අපිට ලෙක්චර්ස් 3ක් එක දිගට අහගෙන ඉන්න තමයි. කොහොම හරි ඔන්න අතිශය දුෂ්කර පැය 3කට පස්සේ ලෙක්චර්ස් 3ම අපි ඉවර කරගත්තා. ඊට පස්සේ දැන් මම මේ යන්න හදන්නේ MC එකට මට බෙහෙට් එකක් ගන්න. ඇතුළට යනකොටත් කවුරුත් නම් හිටියේ නෑ. ඒ වුණාට ડોක්ටර්ගේ ඇසිස්ටන්ට් හිටියේ නැති නිසා ડોක්ටර් මට කිව්වා චුට්ට වෙලාවක් ඉඳගෙන ඉන්න කියලා. ඉතින් මම ඇසිස්ටන්ට් එකෙන් ටික වෙලාවක් ඉඳගෙන හිටියා. ඉතින් කොහොම හරි අර්ජන්ට් වැඩකට තමයි ඇසිස්ටන්ට් එළියට ගිහින් තිබ්බේ. ඒ වෙනකොටත් ඇසිස්ටන්ට් ආපු නැති නිසා ડોක්ටර් මාව චෙක් කරලා ડોක්ටර්ම මේ බෙහෙත් ටික දෙන්න තමයි දැන් මේ හදන්නේ. කොහොම හරි චුට්ට වෙලාවක් යනකොට ඇසිස්ටන්ට් ආවා. ඊට පස්සේ ડોක්ටර්යාගේ ප්ලේස් එකට ගියා. පස්සේ දැන් මේ ඇසිස්ටන්ට් තමයි මේ මට බෙහෙත් ටික දෙන්නේ. මෙඩිකල් සෙන්ටර් එකක් කියන්නේ කොච්චර යූස්ෆුල්ද කියනවා නම් නිදහස් අධ්‍යාපනයෙන් අපට ලැබෙන ෆැසිලිටිස් තමයි මේවා. හරි මන් දැන් බෙහෙත් ටිකත් අරගත්තා. දැන් තියෙන්නේ බෝඩිමට යන්න. ඉතින් දැන් අපි යමු බෝඩිමට. ඉතින් එදා නම් සෑහෙන හුළඟ හිටගෙන ඉන්නවත් බැරි තරමට හුළඟ. අපි හැමෝම මෙතනට එකතු වුණේ අද පළවෙනි දවසේ හින්දා ෆොටෝස් ටිකක් ගහන්න. ඉතින් හැමෝම මෙතනට එකතු වෙලා ෆොටෝස් ටිකක් ගහලා එහෙම තමයි අපි බෝඩිමට යන්නේ. ඉතින් උදේ එනකොටත් පික්මි එකේ ආපු නිසා අපි යනකොට යන්නේ නම් පයි. ඉතින් අද දවසේ විස්තර කියව අද දවසේ වෙච්ච දේවල් කියව
ඉතින් ගොඩක් දුර යන්න ඕන නිසා රස කතා ඔක්කොම කියව තමයි අපි දැන් මේ යන්නේ. පේනව නේද රස කර කර කියන හැටි. රටේම තියෙන ඕපදූප ටික රස කර කර කියනවා ඉතින්. අපි දෙන්න ඉන්නෙත් එකට, කන්නෙත් එකට, බොන්නෙත් එකට, හැමදේම කරන්න එකට. ඒ වුණාට ඉතින් අපි දෙන්නගේ කියවීම නම් අඩුවක් නැහැ. මොනවාම හරි දෙයක් හැමතිස්සෙම කියවින්න අපි දෙන්නට තියෙනවාම තමයි ඉතින්. අන්තිමට රස කතා ගොඩක් එක්ක අපි බෝඩිමට ආවා. අදට මේ බ්ලොග් එක මෙතනින් ඉවර කරන්න තමයි හදන්නේ. ඔයාලගේ ලස්සන අදහස පහලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. ලයික් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්න. Thanks for watching.